ආයිබෝවන්. මේකේ මිකී කියලා කෙනෙක් ගැනනේ තියෙන්නේ. එයා එක්ස්පෙන්ඩබල් කෙනෙක්. ඒ කියන්නේ ඒ කියන්නේ නිෆ්ලහයිම් කියලා පිටසක්වල ග්‍රහලෝකයක හරි භයානක මෙහෙයුම් තියෙනවා. એટલે මේ මිකීව ඒවට යවනවා. එයා මැරුණම ආයෙ ක්ලෝන් කරනවා. ක්ලෝන් කරලා. ඔව් ක්ලෝන් කරලා පරණ මතකය දාලා ආයෙමත් යවනවා. ඒ කියන්නේ දිග්ගටම මැරි උපදිනවා වගේ. හරියටම හැබැයි මතක තියෙන්නේ අන්තිම සතිය විතරයිලු. ඉතින් මේක නිකම්ම කතාවක් නෙවෙයි අර ආයතනික සූරාකයාම ජීවිතේ වටිනාකම ගැන එහෙමත් ප්‍රශ්න කරනවා. ඇත්තටම කතාව පටන් ගනිද්දිම මිකී 17 නව දිවෙනවනි. එයාගේ යාළුවෝ ටියෝ බේරගන්නවත් නැහැ. ඔව් කොහොමද මැරෙනවනේ කියලා අතාරිනවා. ඒකෙන් පේනවා මේ ක්ලෝන් කරන එක කොච්චර සාමාන්‍ය දෙයක් වෙලාද කියලා. අර විද්‍යාඥයන්ටත් ගාණක් නැහැ වගේ. අර යන්ත්‍රයේ ටියුබ් එකක් බුරුල් වෙන සිද්ධියන එක හොඳටම පැහැදිලි නේද? ඒ නොසැලකිල්ල. එයාලා කොහොමද මේ තත්ත්වයට ආවේ? එයාලා පෘථිවියේදී මොකද්ද මැරකල්ලි වලින් බේරෙන්නලු මේ අභ්‍යවකාශ ගවේෂණ වැඩේට සෙට් වෙන්නේ. මිකී අර එක්ස්පෙන්ඩබල් කියන එකේ තේරුමවත් දන්නේ නැහැ නේද මුලින්? නෑ පස්සේ පැහැදිලි කළාමත් ඒක. එච්චර හිතන්නේ නැහැ වගේ එකේ. තියෙන අර අසරණකම තමන්ගේ ජීවිතය ගැන තීරණයක් ගන්න බෑ වගේ. අනික අර එයාව බලින් සියදි විනාශා ගන්න කියන තැන පද්ධතිය විශ්වාස කරන්නලු. ඒකනම් ඒක මාරේ නේද? ජීවිතේ වටිනාකමක් නැහැ කියලාම ඔලුවට දාන වගේ වැඩක්. යානිදිත් එච්චර ලේසි නෑ වගේ. නාෂා එක්ක සම්බන්ධයක් තිබ්බට අර කෙනත්. කෙනෙත්යි එයාගේ බිරිඳ ඊෆයි. එයාලගේ පාලනය හරි තදයි. ඒ පීඩනයේ මැද්ද තමයි අද මිකී නාෂා සම්බන්ධෙත් ගොඩ නැගෙන්නේ. නිෆ්ලහයිම් වල තත්ත්වය කොහොමද? අර ක්‍රීපර්ස්ලා. අමුතු පණුව වගේ ජීවින් කොටසක්. හරි භයානකයි. එතනදී ජෙනිෆර් මැරෙනා. ඒකටත් කෙනත් බනින්නේ මිකීට. උඹ නොමැරි ඒකේ මැරුණේ වගේ තමයි අහන්නේ. එක්ස්පෙන්ඩබල් කෙනෙක් වුණත් වගකීමෙන් ගැලවෙන්න බෑ වගේ. මෙතන තමයි අර ලොකුම සිද්ධිය වෙන්නේ නේද? මිකී 70 ඉද්දිම. මිකී 18ව ක්ලෝන් කරනවා මේ මල්ටිපල්ස්. ඒ කියන්නේ එකම කෙනාගේ ක්ලෝන් දෙකක් එකපාර ඉන්න එක නීති විරෝධීලු. ඒ අයියේ. මොකද දෙකේ? අවුල. මෙහිමයි ඉස්සර පෘථිවියේ ඇලෙන් කියලා කෙනෙක් එයාගේ ක්ලෝන් පාවිච්චි කරලා අපරාධ කරලා. ඉතින් එකම කෙනාගේ කොපි ගොඩක් ඉන්න එක සමාජයට ප්‍රශ්නයක් වෙලා අනන්‍යතාවයේ වගකීම වගේ දේවල් පැටලෙනවා. හරි. ඉතින් මේ මිකී 17යි 18යි අතරේත් ගැටුමක් එනවා. මතකයේ එක වුණාට අත්දැකීම් වෙනස් වෙන්න පටන් ගන්නවනේ. ඊට පස්සේ තව ප්‍රශ්න. ටියෝ මොකද්ද මද්ද්‍රව්‍ය ජාවාරමක් කරනවා? නාෂත් ඒකට සම්බන්ධ වෙනවා වගේ? නාෂා මැදිහත් වෙනවා. ඊට පස්සේ අර මිකී 18 කෙනෙක්ව මරන්න හදන්නකොටම ක්‍රීප කෙනෙක් එනවා. කෙනෙක්ටත් වදිනවා. ඔක්කොම එකට පැටලෙනවා එතන. ඒ ඇස්සේ ටියෝට අර පරණ මැරකල්ලියන ඕඩ එකක් එනවා. මිකී 17ව මරන්න කියලා. දෙයියනේ. එතකොට ටියෝ ඒකට ලෑස්ති වෙද්දී මිකී 18 තමයි ඉස්සරහට පැනලා දෙන්නම බේරගන්නේ. අර ගැටුම තිබ්බත් කොහෙදෝ යම් බැඳීමක් තියෙනවා වගේ. ඊට පස්සේ අර යයිෆා කරන දේ ක්‍රීපර් පැටියෙක්ට වද දෙනවා. ඒක තමයි. ඒකෙන් ක්‍රීපර්ස්ලා ඔක්කොම කුපිත වෙලා යානය වටලනවා. මිනිස්සුන්ගේ කුරුරුකම එතනදී කැපී පේනවා. ඊට පස්සේ කෙනත් කරන දේ. ඒක ඊටත් එහා. එයා ක්ලෝන් දෙන්නගේ මෙන්ගේ බෝම්බ හයි කරනවා. බෝම්බ? බෝම්බ හයි කරලා කියනවා ක්‍රීපර්ස්ලා මරලා එන්න කියලා. දිනන කෙනාගේ ජීවත් වෙන්න පුළුවන් පෙරදුනොත් මැරෙනවා. ඒකනම් අන්ත සූරා කෑම. හරියටම. ඒත් අර ඩොරොති දුන්න පරිවර්තකයක් තියෙනවනේ. ඒකෙන් මිකීලා ක්‍රීප අම්මත් එක්ක කතා කරනවා. එයා කියන්නේ පැටියෙක් මරපුවට වන්දියක් ඕන කියලා මිනිස් ජීවිතයක්. ඒක නිකම් පරිගැනීමකට වඩා යම් යුක්තියක් කියලානවා වගේ නේද? ඒක හරි වැදගත්. ඒ කියන්නේ අර රාක්ෂසයෝ කියන අයටත් යම් නීතියක් තර්කයක් තියෙනවා. අවසානයේ කොහොමද වෙන්නේ? නාෂාර පැටව බේරගෙන එනවා. ඒත් එක්කම මිකී 18 කෙනෙක්ට බදාගෙන බෝම්බේ පුපුරව ගන්නවා. එතකොට එයා ඒ මරණින් අර වන්දියත් ගෙවනවා, කෙනත් ගෙනුත් පරිගන්නවා, සමහර විට තමන්ගේ අනන්‍යතාවය තහවුරු කරගන්නවා. ඉතින් මේ මුළු කතාවම ක්ලෝනකරණය, අනන්‍යතාවය, ජීවිතේ වටිනාකම, ඒක ක්ලෝනයක වුණත් ඒ වගේ ගොඩක් දේවල් ගැන හිතන්න පොළඹනවා. විශේෂයෙන්ම අර පිටතින් භයානක පෙනුමක් තියෙන ක්‍රීපර්ස්ලා සමහර මිනිස්සුන්ට වඩා යම් සදාචාරයක් පෙන්වන එක. ඇත්තදම රාක්ෂසයා කවුද කියලා අහනවා වගේ. ඇත්ත. අවසාන වශයෙන් හිතන්න දෙයක් ඉතුරු වෙනවා. මිකී 17යි 18යි මතක පද්ධතිය එකයි ඒත් අත්දැකීම් වෙනස් වුණාම. ඒ දෙන්න ඇත්තටම වෙනස් පුද්ගලයෝ දෙන්නෙක් වුණාද? එකම අච්චුවෙන් ආවත් අත්දැකීම් වලින් Taman කියන කෙනා වෙනස් වෙනවද? ඒක තමයි ප්‍රශ්නේ. ඒක අපිට මේ කතාවෙන් පස්සෙත් කල්පනා කරන්න හොඳ ප්‍රශ්නයක්.